හයි ඔයා දන්නවද චිලි පේස්ට් එකක් මාස 3-4ක් කල් තියාගන්න පුළුවන් විදියට හදන්න? බලමු අපි කොහොමද හදන්නේ කියලා. එකතු වෙලා ඉන්න මගේ channel එකත් එක්ක. අද චිලි පේස්ට් එක කූනිස්සෝ වලින්. මේ තමයි මම හස්බන්ඩ්ට රට ගෙනිහින් කල් තියාගෙන කන්න පුළුවන් විදියට හදපු කූනිස්සෝ චිලි පේස්ට් එක. තාච්චියක් අරගෙන පොල් තෙල් ටිකක් එකතු කරලා කූනිස්සෝ ටික හොඳට බැදගෙන ඉමු. ඔයාලා කල් තියාගන්න විදියට හදනවා නම් මේ චිලි පේස්ට් එක අනිවාර්යෙන්ම මේ මම හදන විදියටම හදලා බලන්න. මොකද නරක් වෙන්න, මුඩු වෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හදන්න පුළුවන් එකම ක්‍රමය මේක. කූනිස්සෝ ටික මේ වගේ හොඳටම බැදුනට පස්සේ ඒක අයින් කරගෙන ඊළඟට ලූණු සුදු ලූණු කොටුවට කපාගෙන ඒ ටිකත් බැද ගන්න. හැමදේම තෙල් හොඳට බේරෙනකන් තියාගන්න. මොකද රට අරන් යන දෙයක් නිසා පුළුවන් තරම් ඩ්‍රයි විදියට තිබුණොත් කල් තියාගන්න පුළුවන්. ඊළඟට මම තාච්චියක් ලිපෙන් තියාගෙන ගින්දර අඩුවෙන්ම තියාගෙන කෑලි මිරිස් අර බැදගත්තු ලූණු ටික සුදු ලූණු ටික ඒ වගේම කූනිස්සෝ ටික මේ හැමදේම එකතු කරලා සීනි ටිකක් සෝයා සෝස් ටිකක් ලුණු ටිකක් තක්කාලි සෝස් ටික දැන් මං කියපු හැමදේම ඔයාලගේ රස අනුව දාලා හොඳට මික්ස් කරගන්න. ළඟ එන උත්සව කාලෙදී අපි ඉතින් අපේ නෑදෑ හිතමිතුරන්ට කෑම වේලකට එහෙම ආරාධනා කරනවනේ. ඉතින් ඔන්න දැම්මම මේ වගේ කෑම එකක් හදලා තියාගන්න. එතකොට ඔයාලට හරිම පහසුයි. ඉතින් මගේ හස්බන්ඩ් නම් යුරෝපීය රටකට ගියේ. එයාලට ගොඩක් සැර කෑම ಜಾති හම්බ වෙන්නේ නැහැ. නිසා ගොඩ කාලයක් මේ කල් තියාගන්න පුළුවන් චිලි පේස්ට් එක මම හදලා දුන්නා. ඔයාලගෙන් රට යන්න ඉන්න ආදරණීයන්ට ඒ වගේම රට ඉන්න ආදරණීයන්ට ගොඩක් කල් තියාගන්න පුළුවන් චිලි පේස්ට් එකක් හදලා යවන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් අපේ චිලි පේස්ට් එක නම් ලෑස්ති. හොඳටම නිවුනට පස්සේ ඔයාලා කැමති විදියට ඇස්රුම් කරගන්නයි ඔයාලට පුළුවන් ජීවාණුහරණය කරපු වීදුරු බෝතලයක බෝතලයක එහෙමත් නැත්නම් වැකුම් සීල් කරලත් ඔයාලට මේ දේ තියාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකම් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි.